කවදා හෝ සිතා තිබේද ඔබ වටා ඇති මේ සියල්ල ඔබේ ජංගම දුරකථනයේ සිට ග්‍රහලෝක දක්වා ඇත්ත වශයෙන්ම කුමක්ද කියා අප දකින දේ අප අල්ලන දේ අපට ඇසෙන දේ මේ සියල්ල පිටිපස ඇති සැබෑ රහස කුමක්ද? විද්‍යාඥයින් සහ දාර්ශනිකයන් පවසන පරිදි මේ විශ්වයේ ඇති සෑම පදාර්ථයක්ම සෑම ශක්තියක්ම ඇත්ත වශයෙන්ම එකම දෙයකින් නිර්මාණය වී තියෙනවා. එය කම්පනයක්, වයිබ්‍රේෂන් එකක්. තවත් සරලව කියවොත් සෑම දෙයකටම Tamanටම ආවේනික වූ ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. එහෙම නැත්නම් සංඛ්‍යාතයක් තියෙනවා. අද වීඩියෝ එකකින් අපි බලන්න යන්නේ මේ කියන කතාවේ ඇති විද්‍යාත්මක පදනම මොකක්ද කියලා. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සිට අපගේ සිරුර දක්වා මේ සංඛ්‍යාත ක්‍රියා කරන්නේ කොහොමද? සහ සියල්ල ශක්තියයි යන සංකල්පය සැබෑවක්ද යන්න අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ විශ්වයේ රහස ගැන දැනගන්න කැමති නම් දිගටම ශ්‍රී නෙක්සස් එක රැඳී සිටින්න. ප්‍රසිද්ධ විද්‍යාඥ නිකොලා ටෙස්ලා වරක් පැවසුවා ඔබට විශ්වයේ රහස් තේීමට අවශ්‍ය නම් බලශක්තිය, සංඛ්‍යාතය සහ කම්පනය ගැන සිතන්න කියලා. ඇයි ඔහු එහෙම කිව්වේ? අපි දන්නා සාමාන්‍ය දේ දිහා බලමු අපි. ඔබේ මේසය, ඔයාගේ පුටුව පේන්නට තියෙන්නේ ඝන වස්තුන් විදිහට. හැබැයි අපි ඒවා ශුද්ධ පරීක්ෂණයකට ලක් කළොත් මොකක් වේද? පදාර්ථයේ සෑදී ඇත්තේ පරමාණු, එහෙම නැත්නම් ඇටොම්ස් මගින්. පරමාණු සෑදී ඇත්තේ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන වලින්. ඔයා මේ පරමාණුවත් දැස තවදුරටත් ගැඹුරින් බැලුවොත් ඔයා දකින්නේ මොකද්ද? එතකොට ඔයා දකින්නේ ඇත්තට මෙතන ඝන ද්‍රව්‍යයක් නෙමෙයි. ඒ කියන්නේ එතන කිසිම ඝන දෙයක් නැහැ. ඔයා දකින්නේ ශක්ති කේස්ත්‍රයක් විතරයි. මේ අංශු නිරන්තරයෙන්ම කම්පන වෙමින් තියෙන්නේ. අණු සහ පරමාණු එකිනෙක හා බැඳෙන්නේ යම් නිශ්චිත කම්පන රටාවකට අනුවයි. පදාර්ථය යනු ඇත්ත වශයෙන්ම කම්පනය වෙන ශක්තිය. පදාර්ථ ශක්තිය එකිනෙකට වෙනස් දේවල් නෙවෙයි. එකම දෙක අවස්ථා දෙකක් විතරයි. අපි දැන් ටිකක් ගැඹුරට යමු. භෞතික විද්‍යාවේ ස්ට්‍රිං තියරි එහෙම නැත්නම් තන්තුවාදය කියනවා පරමාණු වලටත් වඩා කුඩා මූලික අංශු ඇත්ත වශයෙන්ම ඉතා කුඩා කම්පනය වෙන ශක්ති තන්තු බවයි කියලා. මෙහෙම හිතන්නකෝ. වයලීන එක තන්තු වෙනස් ආකාර වලින් කම්පනය වෙද්දී එයින් වෙනස් ස්වර නිපද වෙනවා. ඒ වගේම විශ්වයේ ඇති මෙම ශක්ති තන්තු කම්පනය වෙන ආකාරය සහ සංඛ්‍යාතයේ මත පදනම්ම ඒවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හෝ වෙනත් අංශු බවට පත් වෙනවා. සැමට සංඛ්‍යාතයක් ඇතයි කියන විට මේ අදහස් කරන්නේ සෑම දෙයක්ම විශ්වීය සංකීර්ණයක කොටසක් විතරයි කියලා. ග්‍රහලෝක පවා තමන්ගේම කක්ෂවල ගමන් කරමින් යම් කම්පනයක් ඇති කරනවා. මේක පුරාණයේ ග්‍රීක දාර්ශනිකයන් ගෝලයන්ගේ සංගීතය Music of the Spheres ලෙස හැඳින්වුවා. හරි. එහෙනම් මේ කතාව අපිට බලපාන්නේ කොහොමද? අපිත් පදාර්ථයෙන් හැදුණු අය නිසා අපේ සිරුරත් නිරන්තරයෙන් කම්පණය වෙනවා. ඔයාගේ මොලේ ගන්නකො. ඒක මොලේ තරංග හරහා විද්‍යුත් සංඥා යවනවා. අපි නිදාගෙන ඉන්න විට, අවධානයෙන් ඉන්න විට, හෝ භාවනා කරන විට අපේ මොලේ විවිධ සංඛ්‍යාත වලින් කම්පණය වෙනවා. සාමාන්‍යයෙන් ගැඹුරු නිින්දදී ඩෙල්ටා තරංග තමයි අපේ මොලේ නිකුත් කරන්නේ. එතකොට සිහින දැකීම හෝ ගැඹුරු භාවනාවක් තුළදී මේ තීටා තරංග තමයි අපේ මොලේ විසින් නිෂ්පාදනය කරන්නේ. සැහැල්ලුවෙන් ඉන්න විට ඇල්ෆා තරංගද, බීටා තරංග අපි ක්‍රියාකාරීව සිතද්දි තමයි මොලේ මගින් නිකුත් කරන්නේ. ඒ වගේම අපගේ හෘද ස්පන්දනය, සෛලවල කම්පනය මේ සියල්ල නිශ්චිත රිද්මයකට පවතිනවා. අපගේ සිරුරේ යම් අවයවයක් රෝගී වූ විට ඒ සාමාන්‍ය කම්පනය වෙනස් වෙන බව වෛද්‍ය විද්‍යා කේස්ත්‍රවල විශ්වාස කරනවා. සංඛ්‍යාතය ගැන කතා කිරීමේදී කතා නොකර බැරි තවත් වැදගත් සංකල්පයක් තියෙනවා. ඒ තමයි අනුනාදය කියන්නේ. ඔයා එකම සංඛ්‍යාතයකින් කම්පනය වෙන වස්තු දෙකක් එක ළඟ තැබුවොත් එකක් කම්පන වීමට පටන් ගත් විටම
අනිත්කත් ඒකට අනුරූපව කම්පැනි වීමට පටන් ගන්නවා. මේක අපේ ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද? ආකර්ෂණීය නීතිය law of attraction වැනි දාර්ශනික සංකල්ප පවසන්නේ ඔයා ඉහළ ධනාත්මක සංඛ්‍යාතයකින්. සිතන විට ඒ කියන්නේ ආදරය සතුට වගේ ධනාත්මක සංඛ්‍යාතයක්. ඒ සමාන සංඛ්‍යාතවල ඇති දේ ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වන බවයි මෙම ආකර්ෂණීය නීතිය මගින් විශ්වාස කරන්න. විද්‍යාත්මක මේ සෘජුවම ඔප්පු කිරීමට අපහසු වුණත් කම්පනයන් අතර අන්තර්ක්‍රියාවක් පවතින බව සත්‍යයක්. අවසාන වශයෙන් විශ්වයේ හැම දෙයකටම සංඛ්‍යාතයක් තියෙනවද? ඔව්. විද්‍යාත්මකව හැම දෙයක්ම කම්පැනි වෙන ශක්තියයි. අප දකින ඝන වස්තුන් පවා ශුද්ධ මට්ටමේ නිරන්තරයෙන් කම්පන වෙමින් තමයි පවතින්නේ. අපගේ සිතුවිලි, අපගේ හැඟීම් සහ අපගේ සිරුර පවා පවතින සංඛ්‍යාත එකතුවක් විදිහට. අපි සියල්ලෝම එකම විශ්වීය සංගීතයක කොටස්කරුවන් බව අපි තේරුම් ගත යුතුයි. ඉතින් මේ තොරතුරු ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස පල්ලෙහා කමෙන්ට් එකකින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. තවදුරටත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු.